Hi. අද ඉඳන් මම life changing challenge එකක් කරනවා for 15 days. මොකද new year එකට තව තියෙන්නේ දවස් 15ක් වගේ පොඩි කාලයක්. හැබැයි මේ අවුරුද්දේ මුල මම තියාගත්තු goals වල තියෙනවා සමහර life changing task ටිකක්. සමහර දේවල් මේ වෙද්දිත් මට කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මම හිතුවා අද ඉඳන් try කරලා ඒ බැරි වුණ ටික සහ new year එක වෙනුවෙන් අලුතෙන් මං හදාගන්න task ටික. මොකද ඕනම දෙයක් අපේ ජීවිතේ පුරුද්දක් වෙන්න නම් අපි ඒක දවස් 21ක් කරන්න ඕනේ කියලා තීරය එකක් තියෙනවා. ඉතින් මං හිතනවා දවස් 15ක් ඇතුලේ මං කරන්න ඕන දේවල් ටික list down කරගෙන මොනවද මගේ life එකට අලුතෙන් add වෙන්න ඕන දේවල් කියලා මම list down කරගෙන ඒක දවස් 15කට බෙදලා කරගෙන යන්න තමයි මගේ plan එක තියෙන්නේ. ඉතින් ඕගොල්ලොත් කැමති නම් මේ වගේ challenge එකක් කරන්න මාත් එක්ක එකතු වෙලා මේ විදිහට දවස් 15ක් තියෙන අපිට ඔයාගේ ජීවිතය achieve කරගන්න goals ඒත් ඒක achieve කරමු. දවස් 15කට පස්සේ බලමු මම list down කරුවාගෙන් මොන දේවල් මම දවස් 15ක් යද්දි ටිකටම කරගෙන යනවද කියලා. ඒ වගේම අද challenge එකේ පළවෙනි දවසේ අද මම කරන්නේ මම ඇත්තටම ටිකක් උදේම නැගිටින්නේ නැති කෙනෙක්. නැගිටින කම්මැලි කෙනෙක්. හැබැයි මට ඕනේ මගේ life එකේ තියෙන වැඩවලට extra පැය 2-3ක් තව ඕනේ. වෙයි ඒකට මට time එකක් නැති ප්‍රශ්නයක් තියෙන නිසා මම හිතුවා මගේ නැගිටින time එක තව පැය 3ක් වගේ කලින් කරන්න. ඉතින් සාමාන්‍යයෙන් මට 5:00ටවත් නැගිට ගන්න ටිකක් අමාරු කෙනෙක්. හැබැයි මගේ ටාගට් එක තියෙන්නේ 4ට නැගිටින්න. හැබැයි මම දන්නවා මම එකපාරටම 4ට එලාම් එක තියලා නැගිට්ටට මේක දවස් 3ක් යනකොට වෙන්නේ නැහැ. ඉතින් atomic habits වල තියෙනවා අපිට මොන හරි දෙයක් පුරුද්දක් විදියට යන ඒ පුරුද්දක් කරගන්න ඒක gradually කරන්න ඕන දෙයක්. නැත්නම් එකපාරටම අපි ඒක කරාට ඒක අපිට ටිකින් ටිකටම කරන්න අමාරු වෙනවා. ඒ නිසා මම හිතනවා මුලින්ම මාරට වගේ නැගිටිනවා. ඊට පස්සේ ටික 5යි කාලෙට 5ට මේ විදිහට දවස් ටික දවසකට පස්සේ gradually මම නැගිටින time එක ටිකක් වෙනදට වඩා ටිකක් කලින් නැගිටින්න. අපි බලමු 15 days යනකොට මේක කරගන්න පුළුවන්ද කියලා. ඕකේ මේ විදිහට තමයි challenge එක වෙන්නේ. ඉතින් කැමති අයට එකතු වෙලා තමන්ගේ life එක දවස් 15ක් ඇතුළත change කරගන්න දේවල් කරන්න පුළුවන්. Okay, good luck.